සුබ දවසක් ඔයාලා හැමෝටම. දිල්ලි ප්ලාන්ට් නර්සරි විතර අදත් පිළිගන්නවා ආදරෙන් ඔයාලා හැමෝම. ඉතින් අද වීඩියෝ එකකින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හරිම ලස්සන ශාකයක් ගැන. ඉතින් මේ තියෙන යා තමයි ඔයාලා දන්නවා. මෙයා හඳුන්වනවා පර්පල් හાર્ට් කියලා. ඉතින් හරිම ලස්සන දම් පාටක් තියෙන ලස්සන පැලයක්. ඉතින් මේ පැලේ ඔයාලගේ නිවසේ තියෙනවා නම් ඔයාලට ඔන්න මේක ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට භාවිතා කරන්නත් පුළුවන්. ගේ මිදුල ලස්සන කරගන්න භාවිතා කරන්නත් පුළුවන්. ඉතින් අනිත් ශාකත් එක්ක මේ වගේ දම් පාටකුත් එකතු වුනහම ඔයාලගේ වතට අමුතුම ලස්සනක් එළියක් ලැබෙනවා. ඉතින් මේ ශාකය ගැන කතා කරොත් මේ ශාකය ප්‍රචාරණය කරගන්න හරිම පහසුයි. ඒ වගේම විශේෂයෙන් කියලා පලිබෝධ හානි වගේ දේවල් ලොකුවට නැති ශාකයක් මේක. ඔයාලට අඩු වෙහෙසකින් ලස්සනට හදා ගන්න පුළුවන් පැලයක් මේක. නඩත්තු කිරීමක් කියලා දෙයක් එහෙම සුවිශේෂී විදිහට කරන්න අවශ්‍ය නැහැ. පහසුවෙන් ඔයාලට හදලා ආරක්ෂා කරගන්න පුළුවන් පැලයක් මේක. අපි බලමු කොහොමද එයා හදන්නේ කියලා. ඉතින් අතු මගින් තමයි මෙයා ගොඩක් ලේසි පැල කරගන්න අපිට. මේ වගේ පඳුරු ආකාරයට තමයි මෙයා හැදෙන්නේ. ඒක ලස්සන වැල් වගේත් හැදෙනවා. ඉතින් හැංගින් පොට් එකකට උනත් දාලා හැංගින් ප්ලාන්ට් එකක් විදිහට මෙයා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම වතුරේ මෙයා හදන්නත් පුළුවන්. අපි වතුරේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් දැන් හදනවානේ ගොඩක් වෙලාවට. ඉතින් මේ තියෙන එහෙම හදපු ප්ලාන්ට් එකක් තමයි. ඉතින් අතු කපලා ඔයාලට වතුරේ දාලා හදා ගන්න පුළුවන්. ඒක මම පෙන්නන්නම් ඔයාලට. එහෙම අතු කපා ගනිද්දි ඔයාලා මේ විදිහට අතු කැබලි දාගන්නකොට වතුරේ සම්පූර්ණයෙන් මේ කොළ එහෙම යට වෙන්න වතුරේ දාන්න එපා. එහෙම වුණොත් මේක කඳ මාංශල ශාකයක් නිසා නරක වෙන්න බලනවා. ඉතින් එක පුරුකක් වගේ වතුරෙන් යට වුණා නම් ප්‍රමාණවත්. එහෙම හදාගන්න. ඔන්න වතුරේ හදාගන්න පුළුවන් ලස්සනටම. අපි බලමු අතු මගින් දැන් කොහොමද මෙයා හදාගන්නේ කියලා. ඉතින් මේ වගේ හැදිලා තියෙන ලස්සන ප්ලාන්ට් එකකින් ඔයාලට පුළුවන් පොඩි අතු කැලලක් කපලා අරගෙන හදාන්න. මේකේ ප්‍රමාණයක් එහෙම කියලා දෙයක් නැහැ. මොකද ඕනම චූටිම අතු කැලලක් වුණත් හොඳින් හැදෙනවා මෙයාලගේ. ඉතින් මේ වගේ අතු කැබල්ලක් කපාගෙන ඔයාලට පුළුවන් පෝච්චි එක හදාගන්න මේ විදිහට. අතු කැබල්ලක් කපාගෙන ඔයාලට මේක මේ විදිහට හදාගන්නත් පුළුවන්. දැන් මේ වගේ කැපුම් කෙලවර ඔයාලට අවශ්‍ය නම් කොන්ඩිස් ඒ වගේම කහ අඟුරු නැත්නම් අලු මොන හරි දිලිනාශකයක් භාවිතා කරන්නත් පුළුවන්. ඉතින් අලු යොදාගෙනත් අපි එකක් හදමු. අපි මේ විදිහට යත්තත් හදමු. ඉතින් මේ වගේ එක අත්තක් හැදුවාම මේකෙන් ඇත්තට මේක පඳුරක් ආකාරයෙන් හැදෙනවා. ඉතින් ඒක ලොකු වාසියක් අපිට. ගොඩාක් පැල හැදෙනවා යාළගේ. දැන් මේ බලන්නකො මේ පැලෙත් වලට පින්නති එක පොඩි අතු කැලලයි මං හැදුවේ. දැන් දැනට පැල 3ක් තියෙනවා. ඒ වගේම තව පැල මෙයාගේ හැදෙනවා. පඳුරක් විදිහට වෙනකල්ම මෙයා වර්ධනය වෙනවා. ඉතින් ඒක ලොකු දෙයක් නේ අපිට. ඉක්මනට පැල හදාගන්න පුළුවන්. ඒ වගේම පුංචි කොටසකින් වුණත් මෙයා අපිට පැල දෙනවා. ඉතින් මේ බලන්නකො මේ තියෙන්නේ ඒ වගේ පොඩි අතු කැබැල්ලක්. ඉතින් එයාගෙත් මුල් හැදිලා තියෙනවා. ඉතින් තව ඔයාලට පුළුවන් කඳ කපලා. කඳ කොටස් කපලත් ඔයාලට පුළුවන් මේ ක්‍රමයට පැල ගොඩක් එකවර හදාගන්න. ඉතින් ඒක මම ඔයාලට කඳ කට් කරන හැටි මම ඔයාලට කලින් වීඩියෝ එකකදී කියලා දෙලා තියෙනවා. අදත් මම ඉතින් ටිකක් පෙන්නන්න. මේ තියෙන එහෙම කපාගත්ත කොටස්. ඉතින් මේ වගේ අපි තෝරගත්ත කොටස් අපිට තියෙන්නේ මේ විදිහට අර එක පුරුකක් හිටින විදිහට මේ විදිහට කපා ගන්න තමයි තියෙන්නේ. මේ වගේ අපි භාවිතා කරන අතු කෑලි වල දිගට කඳ වැවිලා තියෙන ඒ වගේ අපිට පුළුවන් පුරුක් මේ විදිහට කපලා ගන්න. ඊට පස්සේ අපි අලු තවරලා මේකට විශේෂ පොහොරක් මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මම භාවිතා කරලා තියෙනවා කොම්පෝස්ට් පොහොර මතු පිටපස් කියන දේ වැලි ටිකකුත් එකතු කරගත්තට කමක් නැහැ. මොකද මේ ශාකය ටිකක් අර ලිහිල් මාධ්‍යයක් තියෙනවා නම් ඉක්මනින් මුල් වර්ධනය වෙලා ඉක්මනින් ශාකය හැදෙනවා. ඉතින් ඒ නිසා වැලි ටිකක් වැඩි වුණත් ගැටලුවක් නැහැ. ඉතින් මේ වගේ අපි හදාගත්ත මාධ්‍යය මෙයාව මෙහෙම තියාගන්න තමයි තියෙන්නේ. මේක පස්සෙන් යට කරන්න අවශ්‍ය නැහැ. මේ විදිහට පස්සේ ගෑවුණා නම් ප්‍රමාණවත්. ඉතින් ওই විදිහට ඔයාලට පුළුවන් යාව තියලා අපි වතුර නම් මේකට නිතරම දාන්න එපා. මොකද මේ මාංශල කඳක් සහිත ශාකයක් නිසා ඉක්මනට මේක කොටස් නරක් වෙන්න බලනවා. ඉතින් අපි හදුව දවසේ විතරක් වතුර දාලා ඊට පස්සේ මෙයාව මේකට හිරුවෙලිය නම් ලැබුණාට ගැටලුවක් නැහැ. නමුත් අද හිරුවෙලියක් ටික දවසක් යනකම් ලබා දෙන්න එපා. ඊට පස්සේ මෙහෙම තියලා මේ පස්මාදේ වේලුණාට පස්සේ ඔයාලට පුළුවන් නැවත වතුර දාන්න. ඉතින් ওই විදිහට ඔයාලට පුළුවන් ওই ක්‍රම කීපයටම මෙයාව හදා ගන්න. ඉතින් ලස්සන ප්ලාන්ට් එකක් ඔයාලත් උත්සාහ කරන්න මේ ක්‍රම වලින් කොයි ක්‍රමයකට හරි ඔයාලට මේක හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් එකතු කරගන්න මේ ශාකය ඔයාලගේ නිවසට ඔයාලගේ ගෙවත් අලංකරණය කරගන්න වගේම නිවස ඇතුළටත් සුදුසුයි මෙයා ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහටත්. ඉතින් ගොඩාක් ස්තුතියි අදත් මාත් එක්ක එකතු වෙලා හිටියට.